ආයුබෝවන් යාළුවනේ චතුරිකා කුකින් පුටින් channel එක එකතු වෙන්න. රයිස් එක හදන්න කැරට්, ලීස්, අමු මිරිස්, කරපිංචා, තක්කලි සෝදගෙන හොඳට සෝදගෙන මන් කපා ගත්තා. රයිස් වලට හොඳම කීරිය සම්බා. ඉතින් මං කීරිය සම්බා හාල් වලින් අරගෙන රයිස් එකේ මෙන්න මේ විදිහට ගහගත්තා. චිකන් ටිකත් කපා ගන්න. හොඳට සෝදලා කපා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට මම රයිස් එකට කුරුදු පොත්තකුයි එනසල් ඇටයකුයි සුප් කැට දෙකකුයි කැමති නම් යෝගට් එකක් එකතු කරගන්න පුළුවන් රස වැඩි වෙන්න. මන් අනිත් ලිපේ කපාගත්තු චිකන් ටික මෙන්න මේ විදිහට තඹ ගත්තා. ඒක ගහන්න එපා නේ මේවා වීඩියෝ කරලා. විනාඩි කිහිපයක් තඹ ගන්න ඕනේ. කැමති නම් මස් ටික බැද ගන්න පුළුවන්, නැත්තම් බදින්න ඕනේ නැහැ. කැමති දෙයක් කරන්න පුළුවන්. බැදලා තමයි වඩාත්ම රස. කැරට්, ලීක්ස්, ලූණු, අමු මිරිස්, සුදු ලූණු, කරපිංචා, තක්කාලි, මේකට කරාඹු නැට්ටක්, ඒ වගේම කුරුදු පොත්තකුත් එකතු කරගත්තා නම් වඩාත්ම රසයි. දැන් අපේ රයිස් එක කහ කුඩු ටිකකුත් දාන්න ඕනේ. ඉතින් දැන් රයිස් එක ගානට පදමට ඉදිලා තියෙන්නේ. බැදගෙන හෝ තම්බලා හෝ අපි මස් ටික ඉරා ගන්න ඕනේ. මම නම් මස් ටික ඉරා ගත්තා. කෑලි මිරිස් අවශ්‍ය වෙනවා. තක්කාලි, අමු මිරිස්, ලුණු කුඩු අවශ්‍ය වෙනවා. පොල් තෙල් ස්වල්පයකුත් අවශ්‍ය වෙනවා. ඊළඟට මං කරේ රයිස් එක වට්ටියකට නිවෙන්න අස් කරගත්තා. හොඳට කූරු ගාලා නිවා ගන්න ඕනේ රයිස් බත් එක. ඉතින් ටික වෙලාවක් මම රයිස් බත් එක නිවා ගත්තා. පාච්චියට මුලින්ම තෙල් එකතු කරගෙන තෙල් රත් වුණාට පස්සේ මම මුලින්ම කරපිංචා, ලූණු, අමු මිරිස් ඒ ටික ටෙම්පරාදු කරා. කරපිංචා දැම්මා. ඊට පස්සේ කෑලි මිරිස්, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු ස්වල්පයකට එකතු කරගත්තා. බිත්තර 4ක් එකතු කරලා කූරු ගෑවා. ඊට පස්සේ ඉරාගත්තු මස් ටික අපි මේකට එකතු කරා. එකතු කරලා හොඳට මිශ්‍ර කරා. ඊට පස්සේ අමු මිරිස්, තක්කාලි, කැරට්, ලීස්, කුරුදු පොතු, ලූණු මේ හැමදේම මිශ්‍රණයට ටෙම්පරාදු කරන අවශ්‍ය නම් රසකාරක එකතු කරන්න පුළුවන්. මම නම් එකතු කරා. ඊට පස්සේ කහ රයිස් එක අපි මේකට එකතු කරගත්තා. එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගත්තා. ටිකක් තාච්චියේ ටෙම්පරාදු කරගන්න ඕනේ මේ රයිස් එක.